දැන් මම ඔයාලට කියලා දෙන්නේ අල කැරට් මාළු මිරිස් එක්ක අපේ රසට සැරට පදම් කරපු හෝම්මේඩ් දිල්කුෂ් බ්‍රෙඩ් එකක්. මේක එළියෙන් ක්‍රිස්පි වෙන්න ඇතුළේ තියෙන ජූස් වෙන්න හදන රහස මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. කඩෙන් ගේන දිල්කුෂ් වලට වඩා ගෙදරදී හදන එක කොයිතරම් ගුණද රසද කියලා වීඩියෝ එක බැලුවාම ඔයාලටම තේරෙයි. අපි මුලින්ම මේ සඳහා ගන්න කැරට් අල ග්‍රේටරයක් ආධාරයෙන් හීනියට ගාගමු. අනිත් දේවල් මේ වගේ පොඩියට කපා ගන්න ඕනේ. දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමාගෙන අඩුගින්දරෙන් අපි මේ සඳහා පාවිච්චි කරන එළවලු සියල්ලම ටෙම්පරාදු කරගමු. හොඳට ටෙම්පරාදු පසු ටොමාටෝ සෝස් ටිකක් දමාගෙන රසානුව මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, පදමට ලුණුද දමාගෙන පැත්තකින් තබා ගන්න. දැන් අපි ඉන්ස්ටන්ට් දිල්කුස් එක සාදා ගැනීමට පාන් පිටිවල මේ ආකාරයට වාටි කපා ගමු. මේ සඳහා මම පාන් පිටි 10ක් පමණ පාවිච්චි කළා. බිත්තර දෙක කඩාගෙන භාජනයට දමාගෙන ගසා ගන්න. දැන් බිත්තර මිශ්‍රණයට රසානුව, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගෙන මේ ආකාරයට කලවම් කරගන්න. දැන් අපි පාන්පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවා ගමු. පාන්පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවන විට වැඩි වේලාවක් තියාගන්න එපා. එතකොට පාන්පෙති කැඩෙන්න පුළුවන්. ඉක්මනට පොඟවාගෙන මේ ආකාරයට පෑන් එකට දමා ගන්න. බිත්තරවල පොඟවාගත් ෆෑන් එකට දමාගෙන තිබූ පාන්පෙති උඩට කලින් සාදාගත් මිශ්‍රණය මේ ආකාරයට දමා ගන්න. මේ පිරෝම ඉතුරු වුණොත් ඒකෙන් සැන්ඩ්විච් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. විසි කරන්න එපා. දැන් කලින් ආකාරයටම පාන්පෙති බිත්තරවල පොඟවා මේ මිශ්‍රණය වැසෙන විදියට උඩින් අතුරා ගන්න. අවසානයේට අපි ෆෑන් එක ලිප තබා මද ගින්දරෙන් දිල්කුස් එක සාදා ගමු. එක පැත්තක් විනාඩි 5ක් 6ක් විතර රත් වුණාම අනිත් පැත්ත හරවාගෙන එවැනිම කාලයක් තබා ගන්න. මේ දිල්කුස් එක දැන් සාදාගෙන අවසానයි. ටිකක් නිවුණු පසු කපාගෙන රස විඳින්න. වීඩියෝව ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝවට ලයික් එකක් දමාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අවසානයේදී වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි. මම විපුල.